ඔවු අපි අද බලමු මෙල්බට් අපිලියට් ප්‍රෝගෑම් එකට සෙට්ටෙන් කොහොමද කියලා එකන මෙල්බට් එක පාට්න කෙනෙක් විදිහට එහෙම සෙට්ටලා සාමාන්‍ය සතියට සරයක් ඉන්කම්මයක් ගන්න අප කියක්වත් වියදන් කරන්න අවශ්‍ය නැහැ අලුත් නිවපේස්ල සෙට් කරගෙන ප්‍රමෝ තමන්ගේ ප්‍රමෝකෝඩ්ඩයක් කතාන ඒ හරහා අලුත් පලේස්ලා සෙට් කරගෙන ඒකින් අපි රුපියලක්වත් තියදන් කරන්න නැතුව කොහොමද ඉන්කම්ම එක ගන්න කියලා තමයි අද කියලා දෙන්නේ. මෙන්න මේ වගේ YouTube වීඩියෝවේ මේ ඩිස්ක්‍රිප්ෂන් එක යටතේ හා පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙන ලින්ක් එක. ඒක උඩ ටච් කරන්න. ඒක උඩ ටච් කරලා යන්න. එතකොට එනවා මේකේ පාර්ට්නර් ප්‍රෝග්‍රෑම් එක මෙන්න මේ විදිහට. මේකේ ප්‍රශ්නයම් කියන තැන ඔයාගේ නමේ පළවෙනි කොටස දෙන්න. මම දැන් මෙහෙම දෙනවා නුවන් කියලා ඔයාගේ දෙන්න හරියට. ප්‍රශ්නයම් එකයි ලාස්ට්නයම් එකයි දිසානායක අද නුවන් දිසානායක කියලා දුන්න එතකොට ඊමේල් එක ඊමේල් එක මම මේ එතකොට මෙන්න මේ ඊමේල් එක මේක වැදගත්ම දේ ඒක අපි මෙතන ඊමේල් එක දෙන්න ඕනි කලින් මෙල්බට් account එක කරලා දෙනවා ඒකට යූස් කරපු නැති අලුත් එකක් දුන්නත් කමන වගේ ඒ ගේමින් වලට පාවිච්චි කරපු නැති එකක් තමයි මෙතනින් දෙන්න ඕනේ ඒක හේතුව වැදගත් වෙන්න හේතුව මෙන්න මේ ඊමේල් එක හරහා තමයි කැම්පැනි එක ඔයාව අඳුරගන්නේ එතකොට ඒකෙන් තමයි අපිට විත්ඩ්‍රෝල් එකක් ගන්න රික්වෙස්ට් කරන්න ඕනේ අපි ඒ ඊමේල් එකෙන් තමයි කම්පැනි ඊමේල් එකට යවන්න ඕනේ එතකොට ඒක අනිවාර්යෙන් ලොගින් තියෙන හරි ඊමේල් එක ලියලා තියාගන්න අන්න ඒක තමයි මෙතනට දෙන්න ඕනේ මම දැනට මේක දෙනවා මගේ තියෙන ඊමේල් එකක් මෙන්න ඔය කට්ටිය මේ මෙතනට අවශ්‍යක ඔයාගේ හරි ඊමේල් එක දෙන්න මෙන්න මේ විදිහට දීලා මෙන්න මෙතන අහලා තියෙන මැසෙන්ජර් ඒක එතකොට එතනට දෙන්න WhatsApp නම්බර් එක මේ WhatsApp නම්බර් එක වැඩ කරන එකක් දුන්නොත් වැදගත් වෙන්නේ එතකොට ඉන්ඩිවිජුවල් ඔයාට මැනේජර් කෙනෙක් හම්බ වෙනවා එතකොට එයා හරහා මේ ගොඩක් දේවල් අපි ඊමේල් කරලා කරගන්නවට වැඩිය ෂණිකව ඒ වෙලේ කරගන්න හැකියාව තියෙන මොනවා හරි මේකේ ගැටලු වෙන්නේ ප්‍රොමෝ කෝඩ් එකක් දැන් අපි හදාගෙන ඉන්න එකට අමතරව තව එකක් දෙකක් ක්‍රියේට් කරගන්න ඒ වගේ දේවල් කරගන්න පුළුවන් දැන් අපි මෙතනට එතකොට ඔයාගේ WhatsApp නම් WhatsApp එකට ගන්න නම්බර් එක දෙන්න මම දැනට මෙහෙම දෙනවා ඊට පස්සේදී මෙන්න මෙහෙම දැන් අපි පිල් කරලා තියෙන්නේ ෆස්ට් නේම් එක දුන්නා නුවන් ලාස්ට් නේම් එක දුන්නා දිසානායක හරියට ටයිප් කරන්න ඊමේල් එක දුන්නා මේ විදිහට WhatsApp එක දුන්නා මේ විදිහට හරිනේ ඊළඟට අපි යනවා next එකට හරි මෙන්න මේ විදිහට එනවා එතකොට මෙතන ට්‍රැෆික් ටයිප් එක ඔය ස්පෝට් රඩියේෂන් කියලන තින එක හෙම්ම තියන්න ට්‍රැපික් ස්කෝ ලිංක් එක එන්න ඒක මෙන්න මේ විදිහට දෙන්න example.com කියලා තමයි අපි දෙන්න ඕනි මේක බල හරියට මේ විදිහට දෙන්න මම මෙතන දැන්ට කොපි පේස්ට් කරනවා මම ටයිප් කරලා තියෙන හින්දා ඔකට අනිවාර්යෙන් ඒක ඒ විදිහට දෙන්න ශ්‍රී ලංකා මෙතැන්ට රයිස්සල්ල දුන්න එකනවාගේ නෝමල් ෆෝන් වැඩ කරන නම්බ එක දෙන්න නතර වටසප් නම්බරේ මුණත් කමන එක නෝමල් වැඩ කරන එක දෙන්න එකට කෝල්ලන්න එම ගැටලුවන්න කෝඩ්ඩෙන් නෙත්නෑ මුකුත් ප්‍රශ්න නැහැ මෙන්න මෙතන ඉංගලිෂ් කියලා තියන්න ෆෝන් නම්බ එක හරි ඊළඟට මෙන්න මෙතන ඔයාගේ පේමන්ට් එකගෙන අපි මේකින් ඒර්න් කරහම මේක ගන්න කොහෙටද අපි එතකට දෙන්න ඕනේ පලේ එකකවන්් කියලා අපි පලේ කවන්ට කරහ තමයි විඩ්‍රෝල් කරගන්න අපි නෝමල් පලේ කරන කවන්් එක තියෙන ඒ වගේ එතකොට ඒක අපිට විඩ්‍රෝල එකවට පස්සේ තමයි හදාගන්න තියෙන එක තව ඔප්ෂන් තියෙනවා එවනට මේ පලේ ඔප්ෂන් එක තමයි පලේ කවන්් කියන එක තමයි කටි සාර්ථක නැතම් බයිනසේමත් තියෙනවා ඒවා පස්සේ චේන්ජ් කරගන්න පුළුවන් වශනද මේක පලේ කවන්් එක හරහාරි අපේ ඕන විඩ්‍රෝල් එකට ගන්න පුළන් ප්‍රශ්නයක් නැහැ හරන ඒටික හරිනේද පැහැදිලි නේද ට්‍රැපික් ටයිප් එක තියෙන සිලෙක් කලා තියෙන එක ස්පෝට්ස් කියන එක දුන්නා මේකට අපි example.com කියන එක දුන්නා ලින්ක් එකට ශ්‍රී ලංකා සිලෙක් කලා තියෙනවා ඉන්න රට ෆෝන් නම්බර් එක ඉංග්‍රීසි ප්ලේ account ඊට පස්සේ යනවා අපි next කරනවා හරි ඊට පස්සේදී අපිට user id එකකුයි password එකකුයි දෙන්න පුළුවන් පාර්ට්නර් ප්‍රෝග්‍රෑම් එකට අපි තමයි ඒක හදා ගන්න ඕනේ
මෙන්න මෙහෙම ගියා user id එක මම දෙනවා දැනට කැපිටල් වලින්ම ඔයා කැමති විදිහට දෙන්න නුවන් 1000 කියලා ඊට පස්සේදී පාස්වර්ඩ් එක මම මෙතන දෙනවා සිම්පල් වලින් නුවන් @1000 කියලා. ඔකට ඒතකොට කැමති එකක් බලලා හරි එකක් දෙන්න. කැපිටල් සිම්පල් කවලමේ දෙන්න ඕනේ. මම දෙනවා නුවන් @999. එතනක් දෙන ඒ වගේම නුවන් @999. ඒ පාස්වර්ඩ් එක මේ ස්ට්‍රෝන් මදි කියලා කියන්නේ ගන්න නැහැ. නැවත මම දෙනවා පාස්වර්ඩ් එකක් මෙතන. A capital B C D E F කොටුවයි 1 2 3 4 5. අයි මම නැවත ඒ දුන්න පාස්වර්ඩ් එක නැවත අපි දෙනවා කන්ෆර්ම් කරගන්න. A B C D E F කොටුවයි 1 2 3 4 5. ඊට පස්සේ දීලා මේකට ටික් එකක් දාන්න complete registration කියන එකට. හරි අපි පාස්වර්ඩ් එක 9000 දුන්නා. ඊට පස්සේදී මේ යූසර් නේම් එක 9000 දුන්නා කැපිටල් වලින්ම ඒක කැමති විදිහට දෙන්න පාස්වර්ඩ් එක. ඒ උඩ ගහන පාස්වර්ඩ් එකම අය රීඑන්ටර් කරා. දැන් අපි යනවා complete registration කියන එකට. හරි සේව් කරන්නද කියලා අහනවා පාස්වර්ඩ් එක. මම දැන් මෙතන සේව් කරනවා. ඔකට සේව් කරගන්න. මෙන්න මේ විදිහට එනවා. එතකොට ඇප්ලිකේට් ප්‍රෝග්‍රෑම් එකට අපි ඇප්ලයි කරලා තියෙනවා. ඊට පස්සේදී අපිට පැය 48ක් ඇතුළත ඇප්ලයි කරලා නිවාඩු දවස් අහුන් නැත්තම් සතිය දවසට පැය 48ක් ඇතුළත එච්චර ටයිම් යන්නේ නැහැ. පැය 4-5න් වෙන වෙලාවලුත් තියෙනවා. මෙන්න මේ වගේ ඔයාගේ ඇප්ලිකේෂන් එක ඇක්සෙප්ට් කියලා කම්පැනියෙන් මැසේජ් එකක් එනවා. ඊට පස්සේදී අපි මේකේ ඇප්ලිකේට් ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න. අපි Google එකට ගිහිල්ලා මෙල්බට් ඇප්ලිකේට් ඇප් කියලා ගහුවම මෙන්න මේ විදිහට එනවා මෙල්බට් ඇප්ලිකේට් ඇප් ඩවුන්ලෝඩ් for Android කියලා APK එක. ඊට පස්සේ අපි මේක මෙතනින් ඩවුන්ලෝඩ් කරනවා. Apple phone එකක් නම් මේක iOS කියලා එනවා. නැත්නම් ඒකේ මේ browser එකකින් යන්නත් පුළුවන්. ඒ වලට login වෙලා ඒක මේව කරගන්න පුළුවන් app එක Apple වල ඩවුන්ලෝඩ් වුනේ නැත්නම්. හරිනේ. එතකොට මේක අපි ටච් කරලා මේකේ දෙනවා ඩවුන්ලෝඩ්. මේ තියෙන ඩවුන්ලෝඩ් pro Android. අන්න ඒ විදිහට app එක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේදී අපි ඩවුන්ලෝඩ් වුණ APK ෆයිල් එක අපි ඉන්ස්ටෝල් කරගන්නවා. අන්න ඒ ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ මෙන්න මේක අහ පාට පෙන්වන මෙල්බට් ඇප්ලිකේට්ස් කියලා අන්න ඒ විදිහට තමයි app එක පෙන්වන්නේ. අපි ඒක ඕපන් කරගන්නවා. දැන් මෙතකොට මම මේක user id password use කරලා ඇතුළට ගිහිල්ලා තියෙන හින්දා මේක user id password ඉල්ලන්නේ නැහැ දැනට. ඔයා එතකොට මුලින්ම යද්දි ඔයා අතන ක්‍රියේට් කරන්න දුන්න user id එකයි password එකයි ගහන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයා ඇතුළට යන්නේ. ඊට පස්සේ ඔයා ඇතුළට ගියාට පස්සේ බොහෝ දුරට අපි දුන්නේ ඊමේල් එක කන්ෆර්ම් කරන්න කියලා මේ ඔයාලට මැසේජ් එකක් එයි. ඒක කන්ෆර්ම් කරන්න. එතකොට එතන yes කියලා ටච් කරාම ඔයාලට ඒක යනවා මේ Google දුන්න ඊමේල් එකට යනවා. ඒකේ link එක තියෙනවා. ඒක උඩ confirmation link එකක්. ඒක උඩ ටච් කරාම මම මේකේ ෆොටෝ එකක් දාන්න. ඒක මේ කන්ෆර්ම් වෙනවා. ෂුවර් වෙනවා. හරිනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට එන්නේ. ඊට පස්සේ මෙන්න මේ යට තියෙන ඔප්ෂන් හතරක්. ඒකේ මාකටිං එකට යනවා. ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. මෙන්න මේ ඇපිලියේට්ස් ලින්ක් කියලා තියෙන්නේ. අන්න එතනට ගිහිල්ලා ඔයාලට මෙතන එක ලින්ක් එකයි ක්‍රියේට් වෙලා තියෙන්නේ. ඒක තමයි ඒක හරහා මේ එතකොට අපිට කට්ටිය රෙජිස්ටර් කරගන්න පුළුවන් new players-ලා. ඒක කොපි කරලා අපි ඒක හරහා ගිහිල්ලා ඒකෙන් ටච් කරාම මෙල්බට් ප්ලේ account එක හදාගන්න තැනට යනවා. එතන registration එකට ගිහිල්ලා ක්‍රියේට් කරගන්න පුළුවන්. ඊළඟට දෙවෙනි පියවර මෙන්න මෙතන promo code කියලා තියෙනවනේ. promo code. දැන් මෙතකොට මම මේකේ promo code හදාගෙන තියෙන දෙකක්. ඒ දෙක පෙන්නන්නේ. ඊට අමතරව ඔයාලා promo code කියන තැන
අලුතෙන් ප්‍රොමෝ කෝඩ් එක ඔයාට කැමති එකක් හදා ගන්නකල් මෙන්න මේ ධන ලකුණට ටච් කරලා මෙන්න මෙතනින් ජෙනරේට් ප්‍රොමෝ කෝඩ් කියලා දීලා ප්‍රොමෝ කෝඩ් එක හදා ගන්න පුළුවන්. ටච් කරාම ඔටෝම ප්‍රොමෝ කෝඩ් එකක් හැදෙනවා. ඒක එතකොට කොපි පේස්ට් කරලා මේ account එකක් හදද්දී play account එකක් හදද්දී මේ අපිට එතනට දෙන්න පුළුවන්. ප්‍රොමෝ කෝඩ් කියන තැනට කොපි පේස්ට් කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ Tamanට පහසු ප්‍රොමෝ කෝඩ් එක හදාගෙන ඒක මේ අපිට ඊමේල් එකක් කරහා හරි ඔයාලට උඩ WhatsApp එක මැනේජර් කෙනෙක් කනෙක්ට් කරනවා. ඒ හරහා ඔයාලට අවශ්‍ය එක හදා ගන්න පුළුවන්. එතකොට ඊමේල් එක හරහා හදා ගන්න ඕනේ. මේ ඒ ක්‍රමයේ මම දාන ඊමේල් කරන හැටි ඔයාගේ ඔය ඊමේල් එකෙන්ම සපෝට් එකට මේ මැසේජ් එකක් දාන්න ඊමේල් මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක මට ක්‍රියේට් කරලා දෙන්න කියලා. හරිනේ. ඒ වගේම තමයි අපි විත්ඩ්‍රෝල් එක $30 සම්පූර්ණ වුණාට පස්සේ ඔයාගේ ඊමේල් එකෙන්ම අපි දානවා කම්පැනි සපෝට් ඇෆිලියේට් එකට මේ ඊමේල් එක මෙන්න මේ මගේ විත්ඩ්‍රෝල් එකට මෙන්න මේ. එතකොට අපි මෙල්බට් account එකක් හදනවා play account එක නැවත හදා ගන්නවා. ඒ කියන්නේ අපිට විත්ඩ්‍රෝල් ගන්න. ඒක මේකට කනෙක්ට් කරලා දෙන්න කියලා දානවා. ඒ ඊමේල් ටිකත් මම වෙන වෙනම දාන්නම් මේකේ. එතකොට ඊමේල් දෙකයි දාන්න තියෙන්නේ. ප්‍රොමෝ කෝඩ් එක සෙට් කරගන්න එකයි විත්ඩ්‍රෝල් එක ආපුවට පස්සේ $30 සම්පූර්ණ වුණාම තමයි අපිට විත්ඩ්‍රෝල් කරගන්න පුළුවන්. ඒකයි මම මේ දෙකත් මේකේ පැහැදිලිව සඳහන් කරන්නම්. මෙන්න මෙහෙම තමයි ප්‍රොමෝ කෝඩ් එක හදාගන්න අපිට කැමති ප්‍රොමෝ කෝඩ් එක හදාගන්න ඊමේල් එක කම්පැනිට යවන්නේ. එතකොට ඔයාගේ ඔය account එකට ඇඩ් කරපු ඊමේල් එකට ගිහිල්ලා ඒකෙන් තමයි මේ ඊමේල් එක ටයිප් කරන්න ඕනේ. එතකොට ඊමේල් එක යවන්න ඕනේ ඇඩ්‍රස් එක තමයි support@melbourneaffiliate.com කියන එකට තමයි යවන්න ඕනේ. මේ උඩ දාන්න මැසේජ් එක ටයිටල් එකේ please create this promo code කියලා. ඊට පස්සේ දාලා මෙන්න මේක මෙන්න මේ hello support කියන එක ඒ ටික හැම දාලා ඔයා කැමති ප්‍රොමෝ කෝඩ් ටික දාන්න ඔය සිසිලා 100 ගයා 234 කියන දන්ට ඔයා කැමති ටික දාගන්න. ඔයාට අවශ්‍ය ටික එකක් හෝ දෙකක් හෝ පහක් හෝ පහක් දාන්න පුළුවන්. ඊට පස්සේදී මේ my affiliate id කියන ඔයාගේ affiliate id එක. ඒක ඔයාගේ app එකට ගියාම personal profile ගියාම ඒකේ උඩම් පෙන්න affiliate id කියලා. අන්න ඒක අංක 7ක් වෙන්න පුළුවන්. මේක බලද්දි සමහරට අංක 8ක් වෙන්න පුළුවන්. දැන්ට 7යි යන්නේ. අන්න ඒක මෙතන type කරලා send කරන්න තියෙන්නේ. ඊට පස්සේ දවසක් දෙකක් ඇතුළත ඔයාගේ අවශ්‍ය promo code එක හදලා දෙනවා. ඒක අර marketing වල promo code වලට ගියාම add වෙලා තියෙනවා. ඊට පස්සේදී ඒ promo code එක use කරලා ඔයාගේ promotion වත් ටික කරගන්න පුළුවන්. එතකොට මේකේ අර යවන address එක තමයි මේ නිල් පාට highlight වෙලා තියෙන්නේ. ඒකට තමයි ඔයා email එක යවන්නේ. පැහැදිලිනේ? හරි දැන් අපේ අවසාන විවර. එතකොට අපි මේක ඔයාගේ දැන් ප්‍රොමෝෂන් ටෙක් කරලා available to withdrawal තීරුවට $30ට වැඩි වුණ ගමන් හැම සතියෙම එනවා. එතකොට available to withdrawal එකේ ඔයාගේ ඩොලර්ස් ගන්න පෙන්නයි. එතනට available to withdrawal තීරුවේ බිඳුව නැතුව එතනට ඩොලර්ස් ප්‍රමාණය ඇවිල්ලා නම් ඒ කියන්නේ 30ට වැඩි වුණොත් තමයි එන්නේ. ඔයාගේ ඊමේල් එකට ගියා. ඊමේල් එකේ මෙන්න මේ මෙතන දීලා තියෙන ඊමේල් යවන්න ඕන එක support@melbourneaffiliates.com කියලා. අන්නේ ඊමේල් එකට ඔයා අර ඇඩ් කරගත්ත ඊමේල් එක තියෙන්නේ. අන්නේ ඊමේල් එකේ මැසේජ් එකක් දාන්න මෙන්න මේ විදිහ බොඩි එක මේ විදිහ. එතකොට ටයිටල් එකට දානවා please link my affiliate account කියලා. එතකොට affiliate ID එක දානවා ඔයාගේ ඔය affiliate ID එක අපේ ඉස්සලා දැම්මේ. ඔයාගේ ප්‍රොෆයිල් එකේ තියෙනවා ඒක. පාර්ට්නර් මේ affiliate program එකේ උඩ මේ තියෙනවා. ඒක දාන්න අංක 7කින් තමයි බොහෝ දුර එන්නේ. එතකොට යට තියෙන play ID එක. එතකොට ඔයා මේ withdrawal කරගන්න වෙනම ඔයා play කරන account නෙමෙයි. මේකෙන් play කරන්නත් එපා. account එකක් හදනවා අලුතෙන් මෙල්බට් එකක්. ඒකට මේ email එකම අපි affiliate එකට දාපු email එකම දාගන්න පුළුවන් නම් හොඳටම හොඳයි. එතකොට සනිකව approve වෙනවා. ඒක දාලා අලුතෙන් එකක් හදන්න ඒ play කරන්න deposit දාන්න මොනවත් කරන්න එපා. ඒක තමයි මෙතන දෙන්න ඕනේ. අලුතෙන් හදන එක. ඔයාගේ විස්තර වලින්ම හදන්න ඔක්කොම හරියට දෙන්න 2 step verification අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඊමේල් එක ෆෝන් නම්බර ඔක්කොම ඇඩ් කරන්න. ඒ ඇඩ් කරලා ඒක තමයි මෙතන දෙන්න ඕනේ හදලා ඉවරලා. ඒකෙන් ප්ලේ කරන්න යන්න එපා. ප්ලේ කරොත් මේ කැන්සල් වෙනවා. ඒකෙන්ද ඒ ටික පේ කරලා දෙන්න. හරිනේ. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. මේ එතකොට මේකේ මොනවා හරි ගැටලුවක් આવොත් මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ මේ මොකක් හරි WhatsApp එකක් හරි Telegram එකක් හරි ගැටලුවක් එන්න විස්තර ටික ඔක්කොම කියලා දීලා තියෙන්නේ. මම එතකොට මැසේජ් එකක් දාන්නම්. පැහැදිලිනේ? කොට මේ වීඩියෝ එක Facebook එකේ හරි YouTube එකේ හරි දානවා. ඒකේ එතකොට ඔරිජිනල් ලින්ක් එක description එකේ හෝ පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා. අනිවාර්යයෙන්ම ඒකෙන්ම ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න. එහෙම රෙජිස්ටර් වුණාට පස්සේ මේකේ withdrawal වල ප්‍රශ්නයක් ආවොත් හරි මොනවා හරි ගැටලුවක් ආවොත් අනිවාර්යෙන් ඒක මට solve කරන්න පුළුවන්. හරි එහෙනම් ඒ ලින්ක් එකෙන්ම ඔරිජිනල් එකම රෙජිස්ටර් වෙන්න බලන්න.
ඊට පස්සේ මොනවා හරි ගැටලුවක් තුන් මට කමෙන්ට් එකක් දාන්න WhatsApp නම්බරේ හරි Telegram එකේ හරි මැසේජ් එකක් හරි දාන්න මම රිප්ලයි කරන්නම් ඒක සෝල්ව් කරලා දෙන්නම්. Okay, thank you very much.